වේවැල් පහර විඳ ගුරු ළඟ දන කාපු කුමරෙක් සිටියාලු පෙර කල තල කාපු මඩදිය උනත් නිල් දියකට හරවාපු ගුරුවරු සිතයි ලොවකට අප නොසිතාපු කීපය ඔබේ ජීවිතේ අමතක නොවන ස්වර්ණමය හෝරා කීපයක් බවට පත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ කවදා හරි දවසක තමන්ගේ ජීවිතේ ඉස්සරහට යනකොට මොන බාධකාවක් කවදාවත් තමන් ඉදිරියට තියපු අඩියක් පිටිපස්සට ගන්න එපා. මොනම හේතුවකටවත් කවුරු කිව්වත්. මොකද ජීවිතේ ඔයා කියන්නේ ඔයාට ඉන්නේ ඔයා විතරයි අංකයකට. එතනින් එහා තමයි ජීවිතේ අපිට අනිත් හැම කෙනෙක්ම ඉන්නේ ආදරය කරන්නේ. ඒ නිසා තමන් තමන්ට ආදරය කරන්න මුලින් ඊට පස්සේ මුළු ලෝකයක් ඔයාට ආදරය කරાવી. අස්වහකට මාතොස් නුරු කෙරුවෝ සුරල්පත් අනිතබලින් නැතුවෝ නතුමට ආශිර්වාදය පැතුවෝ ලතනයින් හැම සිත්තු දැනුමෙන් හා යහගුණ දම් වලින් පෝෂණය වූ රූපලාවන්‍ය ශිල්පියෙකු ශිල්පිනියක ලෙස මෙසේ රූපලාවන්‍ය වෘත්තියට අත්පොත් තබන මම ධනංජයගෙන් මං හිතන රූපලාවන්‍ය විතරක් නෙමෙයි කොහොමද සමාජයේ ජීවත් වෙන්නේ කියන දේ කොහොමද පෞරුෂත්වයක් වර්ධනය කරගන්නේ පිළිවෙල කියන දේ ඒ හැමදේම මං හිතන්නේ මේ මගේ ඉස්සරහා අද වාඩි වෙච්ච බ්‍රයිට්ස් ටික දැක්කහම මම දකිනවා ඒ වෘත්තීය මත්වය. ඉතින් අපි මේ වගේ තැනකට ඇවිල්ලා බලාපොරොත්තු වෙන්නේ වෘත්තීය මට්ටමේ බ්‍රයිට් කෙනෙක්. හැබැයි අද අපි මේ දකින සියලුම දෙනා බොහොම වෘත්තීය මට්ටමින් හරි ලස්සනට හැට ගන්නවලා තියෙනවා. මම කියනවා මේකප් කියන්නේ මොකද්ද? මම මේක චුට්ටක් වෙනස් විදිහකට ප්‍රොනවුන්ස් කරලා පෙන්නන්නම්. make up. make you up. ඔබව ඔසවා තැබීම තමයි මේ ශාස්ත්‍රයෙන් කරන පළවෙනි දේ. ඔයාලා ලස්සනට ඉන්න ඕන ඔක්කොටම කලින්. ඒ නිසා ඔයාලා මේකප් එකක් දාද්දි මතක තියාගන්න. පළවෙනියට ඔයාලා ලස්සනට ඉන්න මේ ඉගෙනගත්ත දේ
අනිත් අයවත් මුළු ලෝකයක් ලස්සන කරන්න make them up, make you up. සමහර විට මගේ වෘත්තියත් ඉස්සරහට මේ යන තාක්ෂණය හරහා රීප්ලේස් වෙයි. හැබැයි ඔයාලව රීප්ලේස් කරන්න බෑ. මොකද මානව ශිෂ්ටාචාරය ආරම්භයේ ඉඳලා ඔයාලා අහලා ඇති මිනිස්සු රූපය ගොඩනංව ගන්න මේ කැලෑවේ වහලක් තිබිලා නැහැ. හැබැයි තමන් ලස්සනට ඉන්න මිනිස්සු කොච්චර මහන්සි වෙලා තියනවද කියලා උදාහරණ තියෙනවා. මොකද මේ දරුවන්ගේ රැකියාව ස්ථිරයි. අරස ඔයාලට කියලා දීපු හැම විදිහකින්ම ඒ තමන් දන්න ශිල්පයෙන් ඔයාලගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න අනිත් අයව ලස්සන කරන්න තමනුත් ලස්සනට ඉන්න. ව්‍යාපෘති වාර්තා අතුරින් ධනංජය දිසානායක Academy of Beautician 100කට ආසන්න ප්‍රමාණයක ප්‍රථම ස්ථානය දිනාගනු ලබන්නේ AMGN කුමාරි වික්‍රමනායක. මනාලියන් දැක්මේ 2025 වෙනුවෙන් ජයග්‍රහණය කරන්නේ MKT වාසනා කුලසූරිය. ඔබට තවත් බොහෝ දෙනෙක් මේ ලෝකේ ජීවත් වන තරුණ තරුණියෝ වැඩිහිටියෝ ඕනෙම කෙනෙක් ඔබට ඔට්ටුයි. කකුල් දෙකගෙන ගිට්ටවන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්නේ කියලයි මේ සියලු දෙනාම නැගිට්ටියේ. බොහොම ස්තුතියි. සඳුට සඳම මිස නැත උපමා, හිරුට හිරුම මිස නැත උපමා, සොයා කුමට වෙහෙසෙනු උපමා, නුඹට නුඹම මිස නැත උපමා. ඔබ සියලුම දෙනාට සුබ